ආයිබෝවන් කියනවා සියලුම දෙනාට මේ මොහොතේ පුංචි මතක් කිරීමක් පොඩි දැන්වීමක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අද ලේ බැංකුවට ලේ අවශ්‍යයි කියලා දැනුම් දීලා තිබ්බා. ඉතින් එයාලා ඇවිල්ලා 1400ක් 1500ක් ඒකක ප්‍රමාණයක් දවසකට බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට දැනට එයාලට 300ක් 350ක් 400ක් වගේ අතර ලේ ඒකක ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ළඟමැති ලේ මධ්‍යස්ථානයට ගිහිල්ලා කරුණාවෙන් ඔබගේ ලේ පරිත්‍යාග කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද කිව්වොත් ඔබ සිතන හැම මොහොතකදීම ගොඩක් අයගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ. අපිට පුළුවන් නම් එක ජීවිතයක් හරි අපේ ලේ දන් දීලා බේරගන්න. ඒක වටිනාම දෙයක් අපි කරන අපගේ ජීවිතේ. ඉතින් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාගෙන්ම මේ වීඩියෝ එක බලන සියලුම දෙනාගෙන්ම ඔබට පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් කරුණාවෙන් ජාතික ලේ මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඔබගේ ලේ දන් දෙන්න කියලා. ඒ මධ්‍යස්ථාන පිළිබඳව මම ඔබට දැනුම් දෙන්නම්. ඒ මධ්‍යස්ථාන පිළිබඳව මම ඔබට මේ පෝස්ට් එක යටින් දාන්නම්. කරුණාවෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ පෝස්ට් එකට උපකාරයක් කරන්න කියලා. මේ පෝස්ට් එක බලලා කී දෙනෙක් හරි ගිහිල්ලා ලේ දන් දුන්නොත් ඒක ඇවිල්ලා ඇත්තටම අපිට ගොඩක්ම වටින දෙයක්. මොකද අපි ගොඩක් ජීවිතවලට අනිවාර්යයෙන්ම මේ මොහොතේ අපි උදව් කරන්න ඕනේ. ගොඩක් අයට අපි සපෝට් කරන්න ඕනේ. ගොඩක් අය ආහාර ද්‍රව්‍ය වලින් උපකාර කරනවා. අපිට පුළුවන් නම් අපේ ලේ ටිකෙන් තව කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න. ඒක මේ මොහොතේ කරන්න ඔබ මහඟු කාර්යයක්. කරුණාවෙන් ඔබගෙන් මම ඉල්ලා සිටිනවා මේ කාරණයට ඔබ දායකත්වය දක්වන්න කියලා.